හොයි හොයි good morning. අද නාදගම් බලන්න යන හදන්නේ. ගොඩක් කල් ඉඳන් තිබුණා සොත් තමයි නාදගම් බලන්න යන එක. ඒකත් නුවරඑළිය නාදගම් බලන්න තමයි උමනක් තිබ්බේ. මොකද මාතරත් නාදගම තිබුණා. කොළඹත් තිබුණා. ගොඩක් තැන්වල තිබුණා. හැබැයි නුවරඑළිය එකක් බලන්න තමයි මම ආසෙන් හිටියේ. ඒ වයිබ් එකත් එක්ක ගන්න ඕන කියලා කොහමද දැන් නුවරඑළිය නාදගමක් තියෙනවා මේ පාර. දවස් 4ක්. ඉතින් අපි ගිහින් බලමු නාදගම කොහොම වේද කියලා. මේ පාර එක ලස්සනට තියගෙන හිටනවා මේක ෆෙස්ටිවල් එකක්. එයාලා මේ අලුත්ම concept එකක් තමයි මේක කරන්නේ. ගිහිල්ලා බලමු කොහොමද බ්ලොග් එක කියලා. ගොඩ දවසින් ඉඳන් බ්ලොග් දාන්නේ. දැන් නම් දානවා බ්ලොග් හරිද? සුපිරි. ගිහින් දා. පටන් ඉන්න වැරදි තියෙනවා කියන්න අඩුපාඩු තියෙනවා කියන්න බ්ලොග් එක බලන්න. පිට. මේ තමයි අපි නවසීලෙන් දෙගෙන අපු ඩ්‍රයිවර් අපේ. මෙන්න වලක් නැතුණු කිට් කැට් එක මේකේ තිබ්බලා අපිට හම්බුණා. බලන්න හැකියාව. මටත් තාම ලයිසන් නැහැ. බලන්න ඒකට අපේ චාණියක් විදක්ෂතා. සැබෑම දක්ෂයෙක් තමයි. අයන සැබෑම දක්ෂයෙක් වීරවරියක්. කොහරි ඔතකට බෝලා යරයි මේවයි. උන් දැන් ගන්නවද නැත්නම් හිතුව බෑ හිත උදේට ගන්න ටයිම් නෑ. එන්න මෙතන පොඩ්ඩක් දාලා. gadu ගන්න අයියෝ. අපි සර්ප්‍රයිස් කරන්න යන්නේ. හෙට බර්ත්ඩේ එකක් අපිට මේ දෙනව නේද? කීකියා තියෙනවා. අපි කොහෙටද යන්නේද? gadu ගන්න. බලමු සර්ප්‍රයිස් එකද මාට්ටුවේද කියලා. චිප්ස් තියෙනනේ. අර සංකේතින මසාලා චිප්ස් එක. බලන්න දැන් අපි ආව කඩේට. මේ හරිම සීතලයි දවල්ටත් හරිද? නුවරඑළිය තරම් නෑ හැබැයි සීතලයි. වට ලයිසන් නෑ? නෑ. ඉරාවල? ඔව්. ඒක තමයි මම දැන් බැන ගන්න නෑ මම 17යි මාස 3ෙන් ගත්තේ. 17 මාසනේ. අර ඒකනේ පුළුවන් අවම කාලේ. ඔව්. මම 16 ඉඳන් ලොයනස් ගියා. හිරු නෑ නිදි නෑ පුරා දවසක් පුරා මේ අප පරිස්සමෙන් එක්කන් ආවා. එකමාර නිදාගත්තා කතන්දර කියන්න එපා. පැයකමාර ඉඳන්. ඒ විට ගියමුලු. මේ දිව්‍ය ඍෂි මේට ටිකට් හම්බෙලා දැන්. ඉන්න මේක හිල් අතර චූ කරේවා. එන්න චානියක්ව දාලා දෙන්නේ. අපි ඔක්කොම යාළුවෝ. ඔය යාළුවනේ අපි බින්ගෙදරක් අස්සන් යන්නේ දැන්. බ්‍රම්බඩ බින්ගේලු. මේ මොනවද බින්ගේ ඇදලා කරන්නේ? මේ තියෙන්නේ රම්බොඩ ඇල්ලලු. ලූ. ඒක තමයිලු. ඒ තමයි ඒ දැන් පහුකල යාළුවනේ රම්බොඩ ඇල්ල. මේවට කොපිරයිට් වෙලදී දන්නේ නැහැ. පිස්සෙන් එන්න දන්න බා. අපි හැට් නැෂනල් බැංකුවට ආවේ මාර ලස්සනයි නුවරඑළිය මම මේක කලින් ඇවිල්ලා නැහැ හැට් නැෂනල් බැංකුවට. වෙන්නද නේද? වෙන්නද නේ? සීතල නෑ බොරුවට ජර්සියක් දාන් ඉන්නේ. චානිය. ෆැෂන් එක මේවත් තමයි ෆැෂන් කියන්නේ. මේ ගොඩේ තේරෙන්නේ නෑ මට. ඔයාලා ඒවා තේරෙන්නේ නැහැ ගොඩේ. අපි නාදගම් බලන්න තමයි ආවේ. හරිද? මම අවුරුදු ගාණක් තිස්සේ නාසාන් ඉන්නේ නාදගම් බලන්න යන්න. මේ පාර කොහමද ටිකට්ස් ගන්න පුළුවන් වුණා අපිට. අපි 5 දිනක් ආවා. බලමු කොහොමද නාදගම මොන වගේ එක්ස්පීරියන්ස් එකක් ඇතිද කියලා සෑහෙන සෙනගක් ඉන්නා නුවරඑළියේ. ගොඩක් කට්ටිය නාදගම් බලන්නත් එක්ක අනික ලෝන් වීකෙන්ඩ් එකකුත් තියෙනවානේ. ඒකත් ගොඩක් කට්ටිය ඇවිත් ඉන්නේ. තියනා නුවරඑළිය ටවුන් එකේ ඉන්නේ. දාන්නේ ඒවා හරියට. කියලා බ්‍රේක් කරලා දැම්මම බස් ස්ටෑන්ඩ් එකට ගිහින්. අපි ආව නුවරඑළිය හෙළබොජුන්නේට. ඇත්තට මේක ඉතින් කෑම හොඳයි. බජට් සහ මේකේ කෑමත් රසයි. ඉතින් අවුලක් නැහැ. රසකාරක නැහැ. හොඳ කෑම එකක්. ඉතින් අපි මෙතනින් කාලා බලමු. නේද? අනිවාර්යෙන්ම. අපි කෑම කන්නයි. ඔයාලට මතක ඇති පොත් ප්‍රදර්ශනය බලන්න ගියේ මේ ළමයාත් එක්ක. ඒ මතකද පළවෙනි බ්ලොග් එක? එන්න ප්‍රසිද්ධ ළමයි. කියවුවද? ගත්ත පොත් කියවුවද? සීනි මුරුක්ක තියෙනවා, කොකිස් තියෙනවා, මුංගුලි තියෙනවා, වඩේ තියෙනවා, පිට්ටු තියෙනවා, රොටි තියෙනවා, අප්ප තියෙනවා. මේකට පුරවන්නේ නැද්ද? හා? චානයකට පුරවන්නේ නැද්ද? අදෙන් දුන්නා නම් ගන්න. රස පරීක්ෂා කරන්න යන්නේ. ආන්න අතනින් තමයි නාදගම් බෝඩ් එක. මේකට දාන්න බැරිද ගන්න කොට හොයලා බලන්න. මේ තියෙන නාදගම්. අපිට සුපිරි පොට්ටයක් හම්බුනේ. ඔව් අපිට සොඳ පොට්ටයක් හම්බුණා මට පේන විදිහට. යවිද? අනුජය හම්බුණා. නාදගම්. හයි ෆ්‍රෙන්ඩ්ස්. දැන් සැප්තැම්බර් ඔයත් පාටියක් දෙනවද අපිට? ඔක්තෝබර් දා ඔක්තෝබර් එකේ තියෙනවා ඉතින්. හනි අයිලන්ඩ්. ටිකට් ගන්නවා. ටිකට් එක මෙතනින්
එකකින් ගන්න ඕනේ. අපි නම් හදා ටිකට් එක ගත්තේ. හම්බුණා යාළුවනේ වට ටිකට්. එහෙනම් ගන්න කට්ටිය ටිකට් ගන්න. ඔව්. එහෙනම් ඒක ලස්සන එක પાස්පෝර්ට් එක ටයිප් එකට තමයි තියෙන්නේ. ඔව් ඒක දැම්මත් ගලවන්න බෑ. අම්මා සිරි. කට්ටිය දාලා හිර කරගෙන. අපි ටිකට්ස් ගත්තා හරිද? මේ પાස්පෝර්ට් එක දෙන්නේ. මේක තුන බෑන්ඩ් එකකුත්. හරි දැන් දෙනවා. එහෙනම් මේ කපලා අපිට දෙපාරක් අන්න අර මගුල රවුම ගත්තා මම 150යි උනේ. ෆෙස්ටිවල් පාක් එකට යන්න යන්නේ. පේනනේ. මේ තියෙන ටැග් එක මේ ටැග් එක දාගන්න කිව්වේ. මේ ඇජ් එක තමයි මම ගත්තේ. ෆොටෝස් කියන්නේ. පිනාදගමට ආව කොහමද යාළුවනේ දැන් මට කොපියට දෙද්දි දැන් නෑ මේ වලට දාදින ටැග් වලට. රඩ දාදින ටැග් වලට කොපියට ඒ වදුරු තින් බලාගම හරිද? ඔව් අදින ෆොටෝ තමයි අස්සරයි මෙතන ෆොටෝස් ගන්න. ෆොටෝස් එක ගන්න කිව්වද තාම කතා කරගෙන ඉන්න ෆොටෝ එක ගත්තනේ. බලාගෙන ඉඳලා ටිකට් ගන්න බැරුව අන්තිමට මේ අවුරුදු ගමනේ ටිකට් ගත්තා. මේගොල්ලෝ නිව්සීලන්ත ඉඳලා ආවේ මේක බලන්නමයි. මේක හරවන්නේ කොහමද? කන්නේ කෙරේ. සීරියස්ලි? මං චීස් කේක් ලවර් නෙමෙයි. මේක වහන්න බෑ. හැබැයි හරිම රසයි. ජෑම් ගාලා වගේ පාන් වල. මම බෑන් ගත්තා. ඔන්නවට තවත් ඕනමන්ට් එකක් ඉදිරි කරලා මම බැරිස්ටා කප් එකක්. බැරිස්ටා කප් එක ඉතින් ගෙදර අරන් යන්න අමාරුයි ටිකක්. නෑ නාදකම ගහලා තියෙනවා. ඔව් ඒක තමයි දැක්කා. කප් එක අරන් ගිහලා ගෙදර. ඇත්තට මේක වෙනම අතල්ලා ඇති නේද නිකන් තනි කරේ. අර පැත්තේ තමයි තියෙන නාදක. කිරුණ කන්න හරිද? මට එක රයිස් එකක් අරන් හැඳි 5ක් ඉල්ලන්න බෑ. මම ඒකින් හැඳි 4ක් ඉල්ලන් ආවා. මාරම ලස්සනයි වයිබ් එක නම් ඇත්තටම අතල් මාරම වයිබ් එකක් තියෙනවා. අනිවාර්යෙන් නුවරඑළිය එකට එන්න ඕනේ ආදක වෙනවනම් මම කියන්නේ නුවරඑළිය එකට තමයි එන්න ඕනේ. හරිද? කල්ලුත් මම නුවරඑළිය එකම තමයි ටාගට් කරේ. නුවරඑළිය එන්න බැරි වුණා. කොහමද මේ පාර ටිකට්ස් ගත්තා අපි. එකෙන් මේ එක එක ගම්බන් ඕනේ අර චීස් කේක් එකනොත් එකයිනේ අවුලන්නේ. ඔව් පස්සේ අපිට දෙන්නේ අඹුල් කියලා නේ. ඔව්. රොටි තය අපරාදේ. අද අපි හරියට රැවටෙනවා නේ උගුලට. නෑ අපි නේ උඹ. අපි රැවටුන්නේ නෑ තාම. හරි මේක තමයි. මෙයා අවුලන්නේ මෙයා අදුදේ ගෙදරින් තාම දත් මැදලා ආවේ. අපි තුන්දෙනා විතර දත් මැදින් නැතුව ආවේ. ඔබ දත් මැද්දා? මං චිලි පදිනවා. මං ආසාවෙන් තියනවා නේ. ලයිසන් ඕනද දැන නේද පදි? ලයිසන් නැති පොඩි. වේලානේ ඉන්නේ දැන මිනිස්සුන්ට. ලයිසන් ඕනේද? ලයිසන් දෙන්නද? ඔව්. මෙහෙම එකක් කොහොමද? බොයි පදි දිගට අර කියාරිලා. ඔව් නේද ඉතින් ගෑල් ළමයෙක් නැහැ නේ කරන්න දෙයක් නැහැ. අපි දැන් යනවා මේ නාදගම තියෙන පැත්තට. හරිද? එතනට ගිහින් බලන්න කීයටද මේ පටන් ගන්නෙ මොනවද වෙන්නේ මොනවද කරන්නේ. මේ මාර පොෂ් මිනිස්සු ඉන්නේ හරිද? පොඩ්ඩක් මෙහෙම අත ගෑවුණා ස්ටෝරි කියනවා. පඩයක් ගියාම සද්ද නැහැ එකේ. මෙතන තමයි ස්ටේජ් එක තියෙන්නේ. මේ මෙතන කට්ටිය තාම හදනවා. තාම හිතන ඇතුළට යන්න බෑ. පොලිමක් තියෙනවා මෙතන හරිද? තාම කට්ටිය ඇතුළට ගන්නෙ නෑ මං හිතන්නේ. මමයි හිරුනේ මේ පැත්තේ පොලිමේ. හරිද? එතකොට අර පැත්තේ ඉන්න අයියයි චාණියක්කයි අනිත් නුත්‍යයි. හරිද? දැන් අපි මෙතන තරංගයක් තියෙන හිරුනේ. නේද? ඔයාගෙන හිතන්නේ. අපි දිනනවා. පේනා නේද? හිරුණගේ මොලේ අයිස්සලා තියෙන නිව්සීලන්ත ගිහිල්ලා ආවිල්ලා. අයිස්සලා තියෙන නිව්සීලන්ත ගිහිල්ලා නෙමෙයි මම නිදාගෙන නැහැ දවස් දෙකකින්. පිටරට යාවා. මාර්ලස්ස. හරිද? හරි කියන්නේ දැස්සක් හරි පතපෑ වුණොත් අපි එතන යනවා. දුර දුර එල්ලා කොනක ඉස්සරහා කල්ලා ගත්තා. හරිද? හිරුණ තමයි කිව්වේ මෙතනින්ම කියලා. අර ඉස්සරහා තව ඉඳ තියෙන හරිද පැදුරුත් දාලා තියෙන හිරුණ කියන මේ එන කතාව. හිරුණ ඔයාලට කියන්න පුළුවන් දැන් ඇත්තට
එහෙමනේ පොඩි කාලේ සිල් ගන්න ගිහිල්ලා මතකනේ හොම් වාඩි වෙලා වෙච්ච දේවල්. හිරුණ ඒ කියන්නේ දේවල් ඇනලයිස් කරලා තමයි හැමතිස්සෙම තීරණය කරන්නේ. data driven decisions ගන්න. අනිවාර්යෙන්. ඒ කියන්නේ අතීතයේ වෙච්ච දේවල් හැමදේම කල්පනාකරණය කරලා ඒව ගණන් බලලා තමයි ගන්න. දැන් හිරුණ ටක් ගාලා ගෝ වැස්සොත් මෙහෙම වෙනවා මොනවාද වෙනවා පිනිබානවා නම් මනම් කියලා මෙන්න මෙහෙම අර වහලක් තියෙන එකම තෝරලා ගත්ත හිරුණ. හරිද? නැත්තම් මෙන්න මේ ඉස්සරහා මෙන්න මෙතන කුරු ටික ඉස්සරහා ගන්න තමයි මම try එක දුන්නේ. ඒතර බලමු හිරුණගේ decision එක. දවල් අවුවේ ඉඳලා දැන් පොඩ්ඩක් අසීසර නැහැ කිසිම අවුලක් නැහැ මේ ජේසි දෙයක් ගේන්න යනවා මේ කාර් එකට ගාණක්වත් නැහැ බිල් නම් මම දන්න මට රෑ විද්‍ය අමාරු නා කියලා මේ ඉතින් දැන් මම ගිහලා ජේසියක් අරගෙන යනවා මොකද මගේ ඔළුවට දාන්න කිසි දෙයක් නැහැ හරිද මොන හරි තියෙන්න ඕන මට දාගන්න නැත්නම් මට හචින් යන්න ගන්න මට පීනස තියෙන මේ තියෙන්නේ සංගීත බාණ්ඩ ගෙනාපු ලොරිය වෙන්න ඕන අර තියෙන අදගම අයිවේ බස් එක මේක තමයි මම හිතන්නේ ආටිස්ට් ලේන් හරිද පේනවද අපි මුලින්ම වෙල වාහනේ දාගත්තන නිකන් very good කියලා මට හිතෙනවා මෙතන යාළුවෙක්ගේ ෆැමිලි එකේ කට්ටියට ඉඩක් අල්ල ගන්න කියලා මට පැදුරක් උඩින් වාඩි ලයින් එක වලට බලන්න එතන ලස්සන ඇවුලක් නෑ හරිද ස්ටේජ් එක ඉස්සරහා දැන් වෙලාවේ 5:56 වෙලා බිම වාඩ් ලයින් එකත් එහෙම අමාරු නෑ ඇත්තට මට පේන්නේ කොහමද? තාම අවුලක් නැද්ද? නෑ මෙතන එතන අවුලක් නෑ වගේ මේ මට නම් හිතන්න මෙතන හොඳයි නෑනේ දැන් ෂේප් එකේ මෙහෙම දැන් මේ ටික අනේ මහත්යෝ මේ නැගිටින්නේ මොකද්ද ස්පීකර්ස් ටික අතන ඉතින් ළඟට කපුට් බෑග් එකක් ඉඳලා බලන්නකො ඒරුණ කියන්නේ මෙතන හරියන්නේ නැහැ කියලා මට නික්කමඩ හිතන මෙතන නිකන් ලස්සන වෙයි කියලා පොඩ්ඩක් පොදයක් එහෙම ගියාම තවත් නෝ මේ සීකරේ පිස්සු දානේ වැස්සර පුලන් අපි නවත්තන්න මෙච්චර මේ උදේ පාන්දර නැගිටලා ටිකට් බුක් කරලා මාස ගාණක් අවුරුදු ගාණක් බලන් ඉඳලා හරිද මේ කලින් පාර නාදක මේ නූඩල් ටිකට් උත් ගන්න බැරි වුණා එහෙම ඉඳලා පොඩ්ඩක් වැස්සට තිබිලා ඒ වගේ දෙයක් කරන්න බැරි නම් වැඩක් නැහැ මං කිව්වේ නැද්ද මෙතන හොඳයි කියලා ඈ කිව්වේ නැද්ද මෙතන හොඳයි කිව්වා තමයි මිනිස්සු වෙනස් වෙනවා මයින්ඩ් මාත්‍රේ විතර වෙනස් වෙන්නේ නැත්තේ ඒක ඇත්ත ඉතින් මේ ඉතාමත් සංවේදී මොහොතේ මාට පැවදීමට මුකුත් නැද බොබ්ට නම් ඇති මොනවා හරි පවසන්න පොඩ ඉන්න බොබ්ගේ පැත්තට හරව ගන්න දඟලනවා අනේ බොබ් සමයදිලා ඉන්නේ අරයා දැන් පටන් ගන්න නේ ආටිස්ට් ලේනා මෙතනින් හරිද නමුත් අපි ඔක්කොම එකතු වෙලා දෑත දරාගෙන ජීවිතේ නාදගම පැදුරක් ගෙලාගෙන පුංචියට පටන් ගත්ත ගමන අදලි දෙල්වෙනි කරදුරක් අපි බලන්න කරන්න පුළුවන් දේ කරන්න පුළුවන් දේ අද සමාජයට එකතු කරනවා ඔහුගේ ගායකයා කියන භූමිකාවත් මෙතින බැරිස්ට් එක හොලේ පේනවද මෙතන ගිනි මෙලක් කරලා තියෙන හැටද කට්ටිය වඩේ දැන් මේ ඉවර වෙලා තාම ඉවර වුණේ නැහැ ඉවර වෙන්න කලින් අපි යනවා මොකද ඉවර වුණොත් ඉතින් අපිට යන්න වෙන්නේ නැහැ ආයි පටන් ගන්නවා ට්‍රැෆික් අපි ඒකින් ඉඳලා කලින් යන්න තමයි data driven decision මත අනාගතේ ප්‍රෙඩික්ට් කරන මේකත් හිරුණක තමයි මේකත් කිව්ව කරමු කියලා මේ මුල්ල
අද ඒ වුණාට මේ වාඩි වෙන සීන් එක ඉරුණ කියෝක වැරදි කියලා මන් තිකරුම් ගත්තා. මොකද මම ඉස්සරහා ඉඳන් බැලුවා ගොඩක් වෙලා. වැරදි නෑ මහත්තයෝ. හරිද? පොඩි භක්තිය රයිටපු ගමන් පොඩි එරර්ස් එන. සීන් එක වැරදි නෑ ඔයා. ඔළුවෙන් හරි ඔයා අද ගෙදර ගිහිල්ලා පැය හතරක් මේ පැතුරු වාඩිලා මම ලස්සනට AI පාවිච්චි කරලා වැඩේ කරගත්තා. පිළි මං ඉස්සරහින් නම් බැලුවා වාඩිලා බැලුවා හිටගෙන බැලුවා. ඔළුවෙන් හිටගෙනත් බැලුවා මටත් බැලුවා. සුපිරි. පොඩි ලස්සනක් තියෙන එක නේ නිකන්. නාදගම බැලුවා කොහමද හරිද? ලස්සනයි. අවුලක් නැහැ. ඇත්තරම මේ ෂෝටියුඩ් නැතුව ලස්සන සින්දු කියන සුපිරි ගායකයෙක් ඉන්න මං ඔය කට්ටිය සෙට් එකේ ලයිව් කියනවා අහලම නෑ කාලේ. මාත් ලස්සන සින්දු ටික කිව්වා හරිද? සුපිරි. highly recommended මම නම් නෑ. කන්. ඉතින් කාංචනා රාදි දැක්කා. ධනිශ්‍රී මාර ලස්සන පට්ට ලස්සන ධනිශ්‍රී සින්දු නම් ඒක නම් වෙනම ලෙවල් එකක්. සුපිරි පිස්සු කර අද අපි හෙටත් සමහර ටිකක් ඇවිදි. හරිද? ෂුවර් නෑ. බලමු එහෙම වුණොත් ඉතින් කොහොමද අපි ඇවිදින්නේ මොනවද කොහොමද කරන්නේ කියලා. all good now. Good night.